හොරු රකින්නෙත් නැහැ, හොරු අල්ලන්නෙත් නැහැ. ඔය කටින් අපි කොච්චර අහලාද දෙමුතුමා. හොරු රකින්නෙත් නැහැ, හොරු අල්ලන්නේ නැහැ කිය. ඔයාලා උදේ ඉඳන් හවස වෙනකම් මේ දැමුත්. ඇත්තමයි අමපා ඔයාලා ආණ්ඩුවේ. මේ අපි විපක්ෂේ. දැන් අපේ නියෝජ්‍ය ඇමතුමා හොරකම් ගාසියක් කිව්වා. ඒකේ දාන්නකෝ අල්ලලා කණෙන් අල්ලලා හිරේ. ඔන්න. ඔයාලට ගෞරවයක් දෙයි. ඔයාලා ලැජ්ජ නැතුව අවුරුදු 70ක් තිස්සේ හොරකම් කියලා ෆයිල් හදලා ලැජ්ජ වෙන්න ඕනේ ඇමතුමා තාමත් ආණ්ඩුවේ ඉඳලා හොරකම් කිය ඉන්න එක. නේ? දේශබන්දු ඇල්ලුවේ කවුද? දේශබන්දු කියලා බාහිර වුණා. ඒක නිසා අපේ කතාවට බාධා කරන්න එපා. වාට වෙලාව තියෙනවානේ. වාට පිළිතුරු කතාවක් තියෙනවානේ. පිළිතුරු කතාවක් තියෙනවනේ. ඒකේ දෙන්න. උත්තර දෙන්න. නෑ උත්තරේ දෙන්න පිළිතුරු කතාව. අපේ කතාවට කරගෙන යන්න දෙන්නකෝ බාධා නොකර. පාඩුවේ. ඔයාලගේ කතා අහලා බොරු අහලා හිරිකිත හැදිලා තියන්නේ අපිට. ආයෙ නැගිටලා කියන්න එපා. ඔයාලා මඩ ගහන එකයි බොරුවට ෆයිල් හදන එකයි තමයි ඔයාලගේ දේශපාලන ජම්මය. දැන් ඒක නැති වෙලා යන්නේ. නිසා කලබල වෙන්න එපා. අපි ඔයාලා හොරු රැක්ක විදියයි හොරුන්ගෙන් කාපු විදියයි කියන්නම්කො මේ පාර්ලිමේන්තුවේ කැන්ටිමට ගියා නම් ඒ මිනිස්සු මැරිලා නැහැ. ඔය පිටිපස්සේ කෑ ගහන മന്ത്രിවරු දැනගන්න ඔයාලා පව්. ඔයාලා වගේ අපිත් සමහරු රැක්කා. හරි. අපි උදේ පාන්දර ඇවිල්ලා ආණ්ඩු හදලා ඒ රකින්න ඒ උදවිය හොරා කාලා අපිටත් මහපාරේ යන්න බැරි දෙයකටපත් වෙලා ඔයාලට ළඟදී එක වෙනවා. හරි මතක තියාගන්න. ඔයාලට අපි කියන්නේ ඒකයි. ඔයාලා පොඩි ආධුනික මන්ත්‍රවරයාට මේ ඉදිරි පෙළේ ටයි කෝට් දාගෙන හිටියට කම්බ හොරුත් එක්ක එකට මේසෙලා වාඩිලා කාපු උදවිය. නේකන්තුවා අපේ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ අපි ආපාල ආණ්ඩුවේ ඔයාලගේ මේ හොරු කියලා කෑ ගාපු මේ බිමල් රත්නායක මහත්තයාලා හඳුන්නැත්ති මහත්තයාලා ඔයාලගේ වර්තමාන නායකයා ජනාධිපතිතුමාලා ඔක්කොම අන්න කෑමොර ගානවා විපක්ෂයෙන් ඉඳගෙන අතර දෙන අරක හොරගම් කරා මේක හොරගම් කරා සීනි වංචාව කරා බදු වංචාව කරා පොල් තෙල් වංචාව කරා හැම වංචාව කරා කියලා නේද රවි කරුණාරත්න කැමතුවා. හැබැයි දවල්ට කන්නේ මලික් සමරවිත්‍රමත් එක්ක. ඔබතුමාලා බොරු නම් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කැන්ටිමේ ඉන්න නිලධාරීන් අහන්න. මහත්තයෝ ලැජ්ජ වෙන්න ඕනේ ඔය හොරකම්. අද මලික්කාලා මන්ත්‍රීතුමා හොඳ හොර වංචාවක හෝඩුවාවක්. මේ හෝඩුවාවක් ඉදගත් කළා. මෙන්න මේ හෝඩුවාවම ඇති ඔයාලා කොහොමද මේ හොරුන්ගේ මුණුවෙත රකින්න කියලා. මේ මුදල් අමාත්‍යාංශය අහනවා දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙන්න මේම පොල්තෙල් තොගයක් කියලා තියෙනවා මේකට බදු අය කරලා තියෙනවා මේකට ඔබ්සර්වේෂන් ලැබන්නේ කිය. හරි මේ ලියුම ඇති. දැන් ආයේ මරික්කාලගෙන් තව ලියුම් ඉල්ල එන්න ඕනේ නෑ. දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ මොකද කරන්නන්නේ පෞගිය කාලේ මේ සෙල්ලම කරා. මෙරටේ පුරවැසියෝ දැනගෙන හිටියේ නෑ. පුරවැසියට අපි කිව්වා තේරුම් ගත්තේ නෑ. මෙයාලා අර පිටකොටු ඉන්න පිම්පකොට් ගන්න හොරුවගේ හොරකම කරලා හොරුවා පොකට් ගැව්වා කියලා අර පොකට් ගන්න හොරා කෑ ගහ දුවන හොරා පස්සේ මිනිස්සු දින හොරාල්ලා. අන්න එමයි ඔයාලා කරු හැමතුමාලා මේ උරුත් එක්ක එකතු වෙලා හොර ගණ දෙනු සිද්ධ කරේ. හොරා කන එක ගැන කියනවා, වංචාව ගැන කියනවා, අල්ලසගත් එක ගැන කියනවා, ඒක ෆයිල් එක ගැන කියනවා, ඒ පුද්ගලයාට මඩ ගහනවා. හැබැයි ඒ පුද්ගලයාත් එක්කම වාඩිලා දවල්ට පාර්ලිමේන්තුවෙන් කැන්ටිමෙන් අපි කනවා ඇස් දෙකෙන් දැකලා තිනවා බොරු නම් පාර්ලිමේන්තුවේ ඒ නියෝජිතයෝ මැරිලා නැහැ. ජීවතුන් අතර ඉන්නවා. එයාලා අපිට ෆොටෝ ගහලා ගෙනල්ලා පෙන්නලා තිනවා මෙන්න මන්ත්‍රීතුමා මීට ටික කඩකට කලින් අනුර කුමාර මහත්තයා මේ හොරකම ගැන කතා කරා. බිමල් රත්නායක මහත්තයා මේකම හොරකම කතා කරා. හැබැයි ඒ හොරත් එක්කම වාඩි වෙලා ලැජ්ජ නැතුව හිරිකත නැතුව ඒ හොරකමේ වහගන්න හොරකමේ ගණදෙනුව කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ එළියට ගිහලා කතා කරපුවා තමයි පසුපෙළේ මන්ත්‍රීතුමාලා අපි ඇහෙන් දැකලා තියෙන්නේ. මේවා බොරු නෙවෙයි. තමුන්නාසලා පව්. තමුන්නාසලා හදවතේ අවංකව ඇති මේ රට හදන්න. තමුන්නාසලා හිතන විදියට මේ ඉදිරි පෙළේ ඉන්න කිසි කෙනෙක් ඔයාලා කියන හිතන විදියට වැඩ කරන්නේ නැහැ. තව ටිකක් යනකොට තේරෙයි. තව ටිකක් කල් යනකොට තේරෙයි. තේරුණ රටට වෙන දේකුත් වෙලා ඉවරයි. ඔයාලට වෙන දේ තියලායි. ඔයාලගේ අවංකත්වයට ඉවරයි. මේවා තේරුම් ගන්න වැඩ කරන්න. සුදුලුණු වංචාව ගැන කතා කරා. පොල් තෙල් වංචාව ගැන කතා කරා. ඒ වංචාවට දෙන දින වකවානු කිව්වා. තමුන්නාස ගරු ඇමතුමා මම දැක්කා සිංගප්පූරේද කොහෙද විදේශ රටක ගිහිල්ලා මගේ ළඟ වීඩියෝ එක තියෙනවා. අපි පත් වෙලා දවස් සති දෙකයි තුනයි යන්නේ 70ක් ඔබතුමාගේ වචනෙම කියන ඇතුළට දාලා කෝ කරන්නකෝ. ඒක අපේ බලාපොරොත්තුව. හැබැයි එක එක්කෙනාට මඩ ගහලා කතන්දරේ නවත්තන්න. ඔයාලට බලය දීලා ඔයාලට විධායක ජනාධිපතිවරයෙක්. ඔයාලා කයිවාරු ගාන 158ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙනම් ඒ සියලු දේ පාවිච්චි කරලා ඔයාලා හොයපු දේ ඔයාලා අතේ තියෙන දේ 70 අවුරුද්දක් කියපු දේ තාම තියාගෙන වමාරන්න එපා. හිරිකිතයි ගඳ ගහනවා.
ඔයාලගේ නොහැකියාව ඔයාලගේ බැරියාව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඉවරයි. රටේ ජනතාවට ඕනි මොකද්ද? රටේ ජනතාවට ඕනි තමුන්නාන්සලා හොරු අල්ලලා වරුන්ට දඬුවම් දෙයි කියන කාරණේ බලාපොරොත්තු වෙලා තමයි ඡන්දෙ දුන්නේ. අද ඉරිකිත නැතුව ඒ හොරු තමුන්නාන්සලාට කෝච්චෝල් කරනවා පුළුවන් නම් අල්ලපල්ලයි කිය. එහෙම වෙන්නේ නැහැ ඇයි? එහෙම වෙන්නේ නැහැ අල්ලන්න බෑ ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයා මම හැමදාම කියන කතාව. එයා හැමදේම දන්න ඔයාලගේ. ඔයාලා දන්නවා රනිල් වික්‍රමසිංහ හැමදේම. ඒ නිසා ඔය තුන් කෝට්ටු එකතු වෙලා මේ රට එකට පාවා දීලා මේ රටේ ජනතාවගේ ජනායිතිය යටපත් කරලා අද සුරසප විඳින වැඩපිළිවෙලක් තියෙන තමුන්නාන්සලා. දැන් ඔයාලා කියනවා යන්නේ පයින්, කන්නේ කඩෙන්, එන්නේ බස් එකේ. ඒ වියදම් සියල්ල අඩු කරලා තියෙනවා. පෞගිය කාලේ කරපු වියදම් දැන් වෙන්නේ නැහැ. V8 යන්නේ නැහැ. අද සැප වාහන වල යන්නේ නැහැ. ඒ සැප වාහන වල ගියාම වියදම වැඩි. ඒ වියදම් සියල්ල අපි කළමනාකරණය කළා. දැන් ඒ වියදම් අඩු වෙනවා. ඒ වියදම් අඩු වෙනවා නම් කෝ හාල් මිල තව අඩු කරන්නකෝ. තව ඉන්ධන මිල ටික අඩු කරන්නකෝ. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.